Hello everyone, welcome to my YouTube channel. ස්ටාෆ් එකේ යාළුවොත් එක්ක අපි සමරපු පුංචි අවුරුදු උත්සවය. බලන්න කතාවෙන් ගිහලා මොකද වෙන්නේ කියලා. කවුරු කැඩුනේ නේද? අවුරුද්දට ඉතින් වයස් ભેදයක් නෑනේ. ඔන්න ඉතින් ලොකු බබාලා ටික එකතු වෙලා සංගීත පොඩි තරඟයක් තියුවා. මම නම් ඉතින් මුලින්ම අයින් වුණා. මේ ඉන්නේ අවසානට තීරිච්ච අපි පුංචිම බබාලා 4 දෙනා. ටිචර් හැටියන මාවම හොයාගෙන ආවනේ. හැබැයි එච්චරලියෙක් නෙමෙයි. ආයෙත් නෝඩ දන කරස්තා. අපේ ඉස්සෙල් දෙකේ ඉන්නේ දාදවල් ගෑන. ඉන්නේ පුවතල් කියන සංගමයේ ඉන්න අපේ ලොකුම සභාපතිතුමා. කොහොම හරි ගිහිල්ලා වටේම ගිහින් ඉවර වෙලා කොහොම හරි අලියේ ඉන්න තැන හොයාගෙන ආවා. ඕනනේ. අපි හැමෝගෙම තවත් වෙන ලස්සන දවසක්. ඉතින් මේ කාර්යබහුල ජීවිතේ දැන් ඉස්සරට අවුරුදු නැති වුණාට හිතන්නේ අවුරුදු කියලා කියන්නේ අපේ ජීවිත අලුත් වෙන ලස්සන දවසක් කියලා. කොහෙද මේ හැටි යන්නේ? අපේ ගණන් ටීචර් තමයි මේ ඇහැටි යන්නේ. මේ ඉන්නේ අපේ ප්‍රයිමරි ටීචර්. ටීචර් නම් ඉතින් චූටි බබේගේ උදව් හම්බුණා. කොහොම හරි ගිහින් ඉවර වෙලා අලියගේ ඇහැ ළඟින්ම හැටිව්ව කියන්නකෝ. තිව්ව නේද? පුංචි කාලේ අපි තරඟ තියනකොට දෙන්න ගිහින් ඉවර වෙලා කණ්ඩායම් වලට බෙදෙන හැටි මතකයි නේද? අපිත් ආයේ පුංචි කාලයට ගියා. ඔයා ගහ මම මල මතකයි නේද? ඉතින් අපිත් මේ hina විවි ඒ විදිහටම කණ්ඩායම් දෙකකට බෙදුනේ කබාන ඉන්න බලාගෙන. ඔය ඇස්සේ කොස් ගහකොත් තියෙනවා. බලන්නකෝ රස කෑමක් නේද? කොහොම හරි අපි කඹයක් හොයාගෙන කඹේ ඇද්දට කඹෙන් පළවෙනි වටේම දෙකට කැඩුනා. හැබැයි අපි වැඩේ අත්හරියේ නැහැ. ආයෙත් හොයාගෙන ඇවිල්ලා ආයෙත් පටන් ගත්තා. කොහොම හරි අවසානයේ සාද්දන්ත පරපුරම එක පැත්තකට තමයි වැටුනේ. ඔය අපේ නැදින් ඉන්න දෙවනි සර් තමයි යන දෙන්නේ. ඔන්න තරඟය පටන් ගත්තා. ඉතාම උද්‍යෝගිමත් තරඟයක්. දෙපැත්තම තරඟය අත්හැරියේ නැහැ. කොහොම හරි පළවෙනි වටේ එක පැත්තක් ජයග්‍රහණය කළා. හැබැයි ඉතින් දෙවෙනි වටේදී අනිත් පැත්ත ජයග්‍රහණය කරා. දෙපැත්තම ලේසියෙන් වැඩේ අත්හැරියේ නැහැ. හැබැයි ඉතින් අන්තිමටම අත් දෙකේ කෑලිත් නැහැ. ඒ හින්දා දෙපැත්තම එක වටේ බැගින් තරඟය ජයග්‍රහණය කළා. අපි තරඟය අවසන් කරා. ඒක හරිම විනෝදජනක තරඟයක් කරනවා. උණුසුම් තරඟයකට පස්සේ ඊට පස්සේ ආරම්භ වුණේ බැලුම් ඇල්ලීමේ තරඟය. ඒකත් ඉතින් හරිම විනෝදජනකයි. වැරදිලාවත් බැලුම ඇඟට වැටුණොත් වතුර නාගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් කොහොම හරි අපි හැමෝම එකතු වෙලා එදා දවස පැය 2-3 හරිම විනෝදයෙන් ගත කරා. මං හිතන්නේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ අන්න ඒකට තමයි. එහෙනම් ඉතින් අපි ආයෙත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන හමු වෙමු. ඔයාලා හැමෝටම
මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සාමදානය පිරි ඔයාල හැමෝගෙම බලාපොරොත්තු ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුබදා. ඉතින් අවසානයේදී අපි හැමෝම අපේ ලොකු සර් අපිට සූදානම් කර තිබුණු දිවා ආහාරයක් සතුටින් භුක්ති විඳලා හැමෝම අපි බඩ පිරෙන්න කෑමක් කාලා අපි හැමෝම අපේ ගෙවල් පිටත් වුණා. මොකද නෑදෑයෝ දැන් අපේ ගෙවල් වලත් ඇවිල්ලානේ ඉන්නේ. ඔයාලත් මේ වගේ පුංචි පුංචි විනෝද ජනක අවස්ථා ජීවිතේම ගෑර ගන්න එපා. මොකද ඒව තමයි අපේ ජීවිතේ හරිම ලස්සන මතකයන් බවට පත් වෙන්නේ. මේක ලස්සන ජීවිතයක් බවට පත් කරගමු. ඇයි අපි අපේ ජීවිතේ විඳවන්නේ? ජීවිතේ අපි හැමදේම සතුටින් ඉමු. එහෙනම් සුබ දවසක් හැමෝටම.